ඔබ අහලා තියෙනව නේද සාමාන්‍ය වයස අවුරුදු 40ක් විතර වෙනකොට ඔබගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව වඩා වැඩි අවධානයක් යොමු කරන්න කියලා කියනවා. ඒ වගේම ඔබ ගන්න ආහාර පිළිබඳව එහෙම නැත්නම් ටිකක් වැඩිපුර ව්‍යායාම වලට කාල වේලාවක් වෙන් කරගන්න, ව්‍යායාම වලට යොමු වෙන්න, වැඩිපුර ජලය පාවිච්චි කරන්න, සප්ලිමන්ට්ස් ඕනනම් ඒවා ලබා ගන්න. ඒ වගේ කියනවා. ඇත්තටම අවුරුදු 40ක් කියන්නේ ජීවිතේ ඔබට ගොඩක් අත්දැකීම් වයසත් එක්ක ලැබුණ කෙනෙක්. ඒ වගේම තව කියනවා අවුරුදු 40 50 කියන්නේ අර ප්‍රඥාවේ දශකය කියලා. ඇත්තටම මේ හැම දෙයක්ම එක්කම ඔබගේ ප්‍රඥාව වැඩි කරගන්නත් අවධානය යොමු කරන්න කියලා තමයි මම ඇත්තටම කියන්න ඕනුනේ. ඔබ ලබපු අත්දැකීම් සමග ඔබට පුළුවන් ඇත්තටම මේ ජීවිතේ මොකක්ද, මේකේ හරය මොකක්ද, නැත්නම් ඉදිරියට ඇත්තටම සිදු මේ ජීවිතේ කොයි වගේ වෙනස්කම් සිදු වෙනවද කියලා ඔබට හිතන්න. ඒ වගේම ගොඩක් වයෝවෘද්ධ වෙනකල් නොසිට ඔබගේ අධ්‍යාත්මය පිළිබඳව නැත්නම් ඔබ කවුද කියලා හඳුනා ගන්න ඔබට පුළුවන් ඔබගේ ඇතුළාන්තය ගැන අවබෝධයෙන් කටයුතු කරන්න. ඒ ගැන අර වගේම වැදගත් ඔබට සාමාන්‍ය ජීවිතයේ දැන් අඩක් නැත්නම් 3න් 2ක් විතර ඔබ ගෙවලා ඉන්නේ හරියට බැලුවොත්. ඉතින් ඉදිරි කාලය යොදා ගන්න ඔබගේ තියෙන අධ්‍යාත්මය නැත්නම් ඔබ පුද්ගලයෙක් විදිහට මේ තාක් හිටපු ක්‍රමයේ චුට්ටක් තව ටිකක් ඉහළට රැගෙන යන්න අවධානය යොමු කරන්න.